එහෙනම් සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න. පුළුවන් තරමින් තැම්පත් වෙන්න. නැවත සාදුනාදයක් පවත්වන්න. නැවත සාදුනාදයක් පවත්වන්න. පිටු මාර්ගයේ අතර දෙනා පිටු අතර ගෙඩි. පරිවේල පතලාවසේ ගම්මිය වලස්තර මාර්ගපති සිවිතකාචාර්ය සාහිත්‍ය සුවී මේ අවසරයි ගුරුදේවෝත්තම මේ මීටිංගල සෝරත නාගමහිමිපාණන් වහන්සේ වරද්දවක වැඩම වන්දනා සදා වන්දනීය පූජනීය වූ කරුකටයුතු මහා සංඝරත්නයේ අවසරයි මේ පින්වත් ක්‍රියාල අනුරාල සේනක සජිරත්න මහත්මයාණන් අතුරු කොටගත් සදහවත් කාරුණික පින්වත්නි ඔබ සෑම දිනකම මේ මොහොත වෙනකොට ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ පෝෂණය වෙනුවෙන් සුවිශාල කුසල් ශක්තිය කුසල් සම්භාරයක් තස්කරගෙන අවසාන භාවයට පත් වෙච්ච මොහොතේ තවදුරටත් බලාපොරොත්තු වන මේ තුන් සිත බහදාගෙන සිත කරගෙන පින්කම් මාලාව පිළිබඳව ආපාසන හැරිලා බලන තමන්ගේ හදවත තුළ පින් සිතුවිලි ඇති කරගෙන තම බලාපොරොත්තු විදිහට තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමත් විශේෂයෙන් මේ ඉමකුණ ප්‍රතිරණ සංසාරම දුරු කරලා උතුම් වූ නිර්වාණ ගමන සාක්ෂාත් කර ගැනීමත් තමයි පරමාර්ථයේ වඩපත් වේ. ලෝතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මානසික ආද සම්පatti දේව ලෝකේ යාරති යාච විභාග සම්පatti සබ්බමේන ලබති. චතුරාර්ය මිත්‍රගල සෝරත වණනායක මහින්කාණන් වහන්සේ විසින් ඒ තවසල මොහොතේ කටිනාසෝසලත් විචිත්‍රවත් වූ දහම් දේශනාවසල මොහොතකින් දේශනා කරනු ලබන කටිනාසෝස පිළිබඳව අපිට වඩා වහන්සේ මැනවින් මේ පිළිබඳව මනාව අවබෝධයකින් යටිහිඳකින් ගන්න සිද්ධ කරගන්න. කොට මතකයි වහන්සේ මීට වර්ෂ කිහිපයකට මත්තේ කටිනාසෝස නමින් පොතක් මුද්‍රණය කරලා බොහෝ අයට කියවා තේරුම් ගන්න අවස්ථාව දා ගන්න දුන්නා. ඒ වගේම මේ විහාරස්ථානයේ මේ යෝගාශ්‍රමය උන්වහන්සේගේ අපරිහත ධෛර්යය කැපවීම මත මේ අවස්ථාව වෙනකොට දැකුම් කඳු යෝගාශ්‍රමයක් බවට වික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න යෝගාශ්‍රමයක් බවට පරිවර්තනය කළා. හරියටම මීට අවුරුදු 11කට ආසන්නයේ 11කට කලින් මේ ස්ථානයේ තිබුණේ මහා වගුරු බිමක් ස්ථානයක්. ප්‍රතිගෞරවනීය සෝරද නාගමහිමිපාණන් වහන්සේ දරක පහළ තිබෙන දානශාලාව ආසන්නයේ පොඩි මඩුලක වහන්සේ වැඩ සිටියේ. ඒ අවස්ථාව වෙනකොට මඩු ආසන්න ඇඳගෙන එනකම්ම ජලයෙන් යනවා. ඒ තරම් මහත් වූ කැපවීමකින් යුක්තව මහන්සියගේ උත්සාහය උනන්දුව මත මේ අවස්ථාව වෙනකොට සෑමදෙනාටම දෙගුම් කළ රමණීය වූ චෛත්‍යරාජානන් වහන්සේ නමක් නිර්මාණය වී පවතිනවා. ඒ වගේමයි බුද්ධ ප්‍රතිමා ගෘහයක්, ඒ වගේම ධාතු මන්දිරය, මේ ආදී වූ අංගයන් සමන්විත යෝගාශ්‍රමයක් ප්‍රණබෝ දිනකින් දක්වලා නිරන්තරයෙන් පුළුවන්කමක් ලැබෙනවා. මේ සෑම දෙයකටම මූලික අනිතාලම් බවට පත් වෙන්නේ ප්‍රතිගෞරවනීය පඬිත් හමුදුරන් වහන්සේගේ මනාව කැපවීම. උන්වහන්සේ අපේ යම් කිසි ජීවිතයේ තුළ යම් කිසි කඩේවක් ඉක්මවා ගිහිල්ලා යම් කිසි ස්ථානයක අපි වැඩ ඉන්නවා නම් ඒ ගෞරවය ප්‍රතිගෞරවනීය පඬිත් හමුදුරන් වහන්සේගේ ජීවිතය වෙනවා. නිරන්තරයෙන් අනුශාසනා අවවාද ලබා දෙමින් අපිට යම් යම් අවස්ථාවල දිරිගන්නමින් අපත් උද්‍යෝගී මාර්ග භාවයට පත් කරන
යම් යම් දහම් කරුණු පිළිබඳව නිරන්තරයෙන් අපව දැනුවත් කරනවා. උන්වහන්සේට පාලි භාෂාව පිළිබඳව මනාව ත්‍රිපිටකයේ පිළිබඳව මනාව අවබෝධයක් ඇතිවීමක් තිබෙන ගරුකටයුතු ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ නම් දෙසින් මුළු දිවයින පුරා නිරන්තරයෙන් දහම් දේශනාවන් සිද්ධ කරන ඒ දායකාරක අර්ථයෙන් ධර්ම අනුශාසනා පවත්වන ඒ සෑම දිනකටම ආධ්‍යාත්මික ජීවිතයේ වෙනුවෙන් නිරන්තරයෙන් දහම් දේශනා කරන ලබන ලෝතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කටිනදානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ හිතෝ පින්සේ මහා කප්පේ නාමජානාන දුක්ගතින් කියලා. කටිනා කන්දගේ පිළිබඳව එහෙම නැත්නම් කටිනාන සංස පිළිබඳව විස්තර වෙනකොට අපට සිහියට නැගෙන්නේ නාගිතේන චරිතාපදානය. ගාථා 500කට එහා ගිය විස්තරයක් එදා අනෝතත්ව විලගාවදී මහරහතන් වහන්සේලා 500 නමක් ඉස්සරහ ලෝතර බුදු පියාණන් වහන්සේ හමුවේ පෙර විපස්සී කියන බුදුහාමුදුරුවෝ දවස සිද්ධ කරන කඨිනාන සංසයන්ගෙන් කඩන පින්කමෙන් ලබා ආනිසංස දීර්ඝ විස්තරයක් උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ පිළිබඳව ප්‍රතිගෞරවනීය නායකයන්ගේ පාණන් වහන්සේ පසුව මේ කර්මකාරණාවන් සිහිපත් කරාවි. පෙරියල් අග්‍රාසේනක ශරීරාත්ම මහත්මාණන් අපට නිරන්තරයෙන් අතිගෞරවනීය නායකයන්ගේ පාණන් වහන්සේ දුරකථනයෙන් මේ විස්තර පිට පැවසුවා. ශරීරාත්ම මහත්මයා අනුකූල නිලධාරීන් සාසම්බන්ධ කරගෙන මාස ගණනාවක් පුරාවට මහත් වූ වෙහසක් මහන්සිය කැපවීමක් කරගෙන ඒ චෛත්‍යාචාර්යයන් වහන්සේ ගොඩනගා ගන්නට විශාල වූ සේවයක් ඉෂ්ට සිද්ධ කරගෙන ඒ වගේම නම් විශාල ප්‍රමාණයක් පිළිවෙලව සිහිපත් වෙන මේ සෑම දිනම අතිගෞරවනීය අමරසිංහ මහත්මයා පිළිබඳව අතිගෞරවනීය පඬිත් හාමුදුරුවන් වහන්සේ විසින් පසුව දේශනාව තුළදී සිහිපත් කරාවි. වැඩි වේලාවක් කර්මකාරණාවන් පිළිබඳව සිහිපත් කරන කාල වේලාව නෙමෙයි. මොවිසින් මේ සිද්ධ කරගත් මහණීය වූ කුසල ශක්තිය මානසික ආදී සම්පත්තිය පෙර භවයේ මිනිස් භවයේ උත්පත්ති ලැබුවොත් නෑ කියන වචන පවා අහන්න නොලැබෙන සියලු මනුෂ්‍ය ජීවිතයේ අවශ්‍ය කරන අංග සම්පූර්ණ උපභෝග පරිභෝග වලින් සමන්විත වූ මනුෂ්‍ය භවයක් ගත කරන්න ඒ වගේම දිව්‍ය ලෝක උත්පත්ති ලැබුවොත් මහේසාක ලීලාවෙන් සමන්විත වූ දෙවි කෙනෙක් වෙලා පිළිගන්න ඒ වගේම අවසානයේ මේ සියලු ක්ලේශයන් ප්‍රහීන කරලා උතුම් වූ අමහාපාණි වාණ සම්පත්තිය පවා සැලසෙන්න පුළුවන්කමක් ලැබෙන උදාාරතර පින්කමක් සිද්ධ කරගන්න පුළුවන්කමක් ලැබුණා කියලා කල්පනා කරගමු. ඒ කාලේ අරමුණ නිර්වාණගාමී මාර්ගය සාක්ෂාත් කර ගැනීම අපේ අරමුණ වෙනුවෙන් නිරන්තරයෙන් වැඩ සිද්ධ කරනකොට අපි ප්‍රාර්ථනා කළත් නොකළත් අපිට ඒ කියන සබ සම්පත් මුක්ති විඳින්න පුළුවන්කමක් ලැබෙනවා. නමුත් කිසිදු අවස්ථාවක අපේ කියන සබ සම්පත් ප්‍රාර්ථනා කළ යුතු වන්නේ නැහැ. මේ ප්‍රාර්ථනා කළ යුත්තේ නිර්වාණගාමී මාර්ගයේ පමණයි. ඒ යන ගමන තුළ අපට ආනිසංසයන් වලින් ප්‍රතිවිපාක හැටියට අපට සබ සම්පත් මුක්ති විඳින්න පුළුවන්කමක් ලැබෙනවා. මේ අවස්ථාව විශාල පිරිසක් සම්බන්ධ වෙන ඒ සෑම දිනම පිළිබඳව බොහොමත් පිළිසිතින් යුක්ත මේ මොහොත වල සිහිපත් කරන ගමන් උදේසෙන් මේ සිද්ධ කරගත්තා වූ සියලු පින්බලයෙන් ඔබගේ නමින් මරණ ඒ පරිලෝසකත්වයට උදනා වූ ඒ සියලුම ඥාති වර්ගය සිහිපත් කරලා පින්කේ අනුමෝදන් කරන ගමන් ඔබ සෑම දිනකටම නිර්වාණයේ ආශිර්වාදයෙන් නිරෝගී සුවය චිරජීවනයේ උදා කරගන්න පුළුවන්කමක් ලැබෙන උදාාරතර ශ්‍රේෂ්ඨතර පින්කමක් 2020 වර්ෂයේ ගංගල යෝගාශ්‍රමයේ කටුන මහා පින්කම සිද්ධ කරගන්න පුළුවන්කමක් ලැබුණා කියලා කල්පනා කරගමු. ඒ වගේම දෙවියන්ටත් මේ කෙනෙක් කොටසක් අනුමෝදන් කරලා සියලුම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය වූ 33 කෝටියක් වූ දේව සභාවගේ අනිවාර්යයෙන්ම රැකවරණයේ යෝගාශ්‍රමයේ සහසම්බන්ධ ලෝක සෑම දිනකටම උදා කරගන්න පුළුවන්කමක් ලැබෙන ශ්‍රේෂ්ඨතර පින්කමක්
සිද්ධ කරගන්න පුළුවන්කමක් ලැබුණා කියලා කල්පනා කරගමු. මේ සෑම ආකාරයෙන්ම සිද්ධ කරගත්තා වූ සියලු පින්වලෙන් අපගේ නම් යම් ආන්තරගත යම් ඥාතින් යන්නම් ඒ සෑම දෙනාම මේ පින් අනුමෝදන් වේවා. මේ මේජර් මේන කමරසිංහ මහත්මයාගේ ඒ පැත්තේ නිපරණෝගිය ඒ වගේම සේනක සනිරාත මහත්මයාගේ පාර්ශවයෙන් නිපරණෝගිය ඒ වගේම මනුලා කාර්යව සම්බන්ධ කොටගත් ඒ වගේම මේ නිරෝධ සනිරාත කොටගත් ඒ සෑම දෙනාගේ නම් පරලෝක සපත්වන් දුනා වූ ඒ සියලුම ඥාති වර්ගයන් මේ පින් අනුමෝදන් වේවා. අපි අතගෞරවනීය නාගමහේ පාණන් වහන්සේගේ පිළිතුමන් ඉතුරු කොටගත් උන්වහන්සේගේ ඒ මේ පරලෝකීය සියලුම ඥාති වර්ගයන් වහන්සේ ගුරුදේවෝත්තමයන් වහන්සේ මේ අම්බලන්ගොඩ ඒ යෝගාශ්‍රම සංස්ථාවේ අධිපති දරවින්ද අපත්‍ය වදල අතිගෞරවනීය නාගමහේ කඩගත්තුගේ නම කියන්නේ අවසරයි. ඒ ජිනතර නාගමහේ පාණන් වහන්සේ ප්‍රමුඛ වූ සියලු මහා සංඝරත්නයන් මේ පින් අනුමෝදන් වේවා. සෑම දිනාගේ මෞපාමී ජීවිතයන් සුවපත් කරගනිත්වා. අවසානයේ උතුම් මහමානුවා සම්පත්ම අවබෝධ කරගෙන සැනසීම ලබත්වා කියලා කවුරු සම්පාදනයේ අතට අරගෙන පැන්වඩුන් කියන ගාථාව ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා භුක්තු ඥාතයෝ. Starting. හොඳයි පින්වත් සෑම දෙනාම සාධනාවේ පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. රක්මේන්ද්‍ර මාදිමාකිලං බුවනේ සුභූතං මෝහන්ද ආර බජිතං භවභාරහාරං ලෝකුත්තමං සරණතං යදි දේව දේවං ජිනේන්ද්‍ර සිහ පවරං සිරසා නමාමි. බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ. පටිසම්භිදා විමුක්ඛාච යාච ශාවක පාරමී පච්චේක බෝධි බුද්ධ භූමි සම්භමේ තේන ලම්භති. අපි ආරාධනාව ලැබ වැඩම කොට වදාළ සියලුම ස්වාමීන් වහන්සේලා තාම ගෞරවපූර්වකව පිළිගන්න අතර කෑගල්ලේ අපේ රාහුල ස්වාමීන් වහන්සේ මුළුසුනගෙන කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාන බද්ධිතව පවත්වාගෙන යනු ලබන
කොට්ටුන්න ශ්‍රී දේවනිත්‍ය යෝගාශ්‍රමයේහි අධිපතිත්වය හොබවන අපේ පොළොන්නරුව අමිතසිරි ස්වාමීන් වහන්සේ මා සමීපින් වැඩ වාසය කරනවා. ඒ වගේම තනමල්විල සූරියගොඩාන විහාරස්ථාන විහාරාධීශර අපේ සුජාත රත්න ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරනවා. ඒ වගේම නවගමුව විද්‍යාලයේ ආචාර්ය අපේ නිල්ලියද්දී ධම්මකිති ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරනවා. ඒ වගේම දකුණු ලකබර ඔරන්ගල් රජමහා විහාරාධීශවර අපේ ඥානින්ද ස්ත්‍රියන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා මේ අවස්ථාවේ ගෞරවයෙන් පිළිගනිමින් මේ අවස්ථාවේදී ඊටාම වටිනා අවස්ථාවකට පත්වෙච්ච මොහොත විශේෂයෙන්ම වටිනා පින්කම කියලා කියන්නේ මාස ගණනාවක් තිස්සේ පුදුමාකාර කැපවෙමින් පුදුම උත්සාහයකින් තමාගේ සිහිය යොදාගෙන කටයුතු රාශියක යෙදিলা ශාසනය වෙනුවෙන් විශාල කැපවීමක් කළ සත්පුරුෂ 4 දෙනෙක් මූලික වෙලා ඉවර කටන පින්කම සිද්ධ කළේ. බොහොම සෙනෙහසින් අපි කෙරෙහි ශාසනය කෙරෙහි බැඳීමෙන් මේ සෑම දිනම කටයුතු කළේ. මෞපිය සෙනෙහසින් සහෝදර සෙනෙහසින් බොහෝ මොහොනෑකමින් මේ කටයුතු ලියදුණා. රියාත් අත්මිරාල් සේනක සෙනවිරත්න මැති දුන් ඒ වගේම ඒ පවුලේ ලසන්ති සෙනවිරත්න මැතිණිය සෙනුරු පුතණුවන් දුලක්ෂී දුවණිය ඇතුළු කොට තාවු ඒ සෑම දෙනාම බොහෝම කැපවෙමින් ඒ පවුලට සම්බන්ධ ඒ අනුලාකාරීය වසම් මෑණියන් ඇතුළු සියලුම දෙනා බොහෝම කැපවීමෙන් කටයුතු වල යෙදුණා. ඒ වගේම මේජර් මේනක අමරසිංහ මැතිදුන් ඒ වගේම කුමුදු කුලරත්න වෛද්‍ය දුමිය ඒ වගේම අද ජන්මදිනයේ සමරන මෙතුම්ලි පින්වත් දියණිය ඒ වගේම පින්වත් රංජනී මෑණියන් ඇතුළු කොට පවුලේ සෑම දිනම සම්පූර්ණ කැපවීමෙන් කටයුතු කළා. ඒ වගේම පින්වත් අනෝජා අබේපිටිය ගුරු මාතාව විශ්‍රාමී ගුරු මාතාව ඒ වගේම විජේතුංග පියතුමා ඒ දරුවන් වශයෙන් මුදුන පුතණුවන් කවිසානි දුවණිය බොහොම ඕනෑකමින් මේ කටයුතු වල යෙදුණා. ඒ නිසා ඒත් බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරන අතර ඒ වගේම මාසික දානවටන් කරමින් මේ සමීපේ වාසය කරන ගුණවත් චන්ද්‍රිකා පත්මිනී ගුරු මාතාව තම ආදරබර වෛද්‍ය අපේ නාමල් මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාම සම්බන්ධ වෙමින් ඒ ඥාතික පින් අනුමෝදන් කිරීමට මේ පින්කමට සම්බන්ධ වන ප්‍රධාන දායකත්වයේ ගත්ත 4 දෙනා. ඉතින් 4 දෙනා පළාත් 4ක නානා අදහස් වලින් යුක්තයි. නානත්ත කායා නානත්ත සංඤී. ඊටාම වැදගත් කාරණාවක්. අද බොහෝ අවස්ථාවල මට කීප දෙනෙක් මොන ගැහුණා අනේ කඩන පින්කමක් කරගන්න ගිහිල්ලා ස්වාමීන් වහන්සේ හිත ඇවුල් නැති වුණා කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මම මෙහිට ආවා. අපේ කිසිම හිත ඇවුලක් නැහැ. මොකද හේතුව චක්‍රවර්ති රජතුමාට පහළ වෙන විශේෂ වස්තුව තමයි චක්‍ර රත්නය කියන්නේ. චක්‍ර රත්නය. මේ චක්‍ර රත්නයට පුළුවන් රජතුමාට නැත්නම් චක්‍රවර්ති රජතුමාට පුළුවන් තමාගේ හිතවත් පරිවාර පිරිසක් ඒ චක්‍ර රත්නයේ උඩින් යන්නේ. ඒ කට්ටියගේ ආනුභාව බලය නෙමෙයි. රජතුමාගේ තියෙන ආනුභාව බලය. එහෙනම් මේ පෙරමුණ ගත්ත 4 දෙනාගේ ආනුභාව බලය නිසා ඒ සම්බන්ධ වන සෑම දිනාට ඒහා සමාන ආනිසංසගෙන දෙන බව උපමා කරනවා චක්කවර්ති සීහනාද සූත්‍රයේ මේ කඨිනානිසංස පිළිබඳව. ඒ නිසා මෙන්න මේ විදිහේ වටිනා ආනිසංසගෙන දෙන දේශනාවේ සඳහන් වෙනවා පටිසම්භිදා විමුක්ඛාච යාජසාවක පාරමී පච්චේක බෝධි බුද්ධ භූමි සබ්බමේතේන ලබ්බති. පටිසම්භිදා ප්‍රාප්ත රහත් බෝධිය අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිභාවන සිව්පිලිසිඹියා ප්‍රාප්ත රහත් බෝධිය යම් කෙනෙකු ප්‍රාර්ථනා කරනවා නම් මේ දානමේ පින්කම කරලා වටින මහා පින්කම කරලා ඒක සාක්ෂාත් කර දෙන්නට පච්චේක බෝධි ප්‍රත්‍යේක බෝධි පසේ බුද්ධත්වයේ අපේක්ෂා කරනවා නම්
මේ පින්කමේ ආනුභාව බලයෙන් ප්‍රත්‍යේක බුද්ධියත්වය ලබා ගැනීමට මේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒකත් ඒ වගේම උතුම් බුද්ධත්වයේ අවබෝධ කරගන්න මේ කුසල උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ සාක්ෂාත් කර දෙන්නටද මේ කුසල උපකාර වෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් පින්නතුනි අපි කොළඹ යනකොට අතරතුර නගර ඔක්කොම හමු වෙනවා. මේ කොළඹ ගැනයි අපි කිව්වේ. අවසානයේදී තමයි කිව්වේ. එහෙනම් ඊට මෙහා ලැබෙන සියලු සම්පත්තිකර ධර්මයන් ආනිසංසගෙන දෙනවා. එක්කෝ බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ රහත් බෝධිය කියවහම ඔයත් ටිකක් බය වෙන්නේ නැති. ඕවා කාටද කරන්න පුළුවන්. නෑ ඊට මෙහා ලැබෙන සියලු සම්පත් ලැබෙනවා. මනුෂ්‍ය සම්පත්, දිව්‍ය සම්පත් උදාපත් කරගන්නට මේ කුසල උපකාර වෙනවා කියලා සඳහන් කරනවා. නිසා කල්පනා කරන්නට ඕනි. ඉතින් හෘදයාංගම මගේ ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනාව මේ සතර දිනාටම. ඉතින් අපේ සෑම දිනාටම හතර දිනාටම පිය කෙනෙකුසේ අපේ මේනක මේජ අමරසිංහ මැතිතුන්ට අපේ දොස්තර නෝනාට ඒ වගේම අපේ අබේපිටිය ගුරු මාතාවට ඒවා චන්ද්‍රිකා ගුරු මාතාවට බොහෝම සෙනෙහසින් මේ සෑම දිනාටම සමසිතින් ඒ වගේම පුදුමාකාර සමානත්වයකින් මේ කටයුත්ත බොහෝම සෙනෙහසින් තාත්තා කෙනෙක් සියලු දෙනාටම මගෙන් මේ වචනේ සියලු දෙනා දන්නා එක මේ කටයුත්ත ඉතාම අලංකාරව සංවිධානය කරගත්තේ අපේ ක්‍රියාකත්විලාව සේනක ශනිවිරත්න මැතිතුමනි. අපට අවශ්‍ය උපදෙස් දෙමින් අපි සතර දෙනාට මටත් සමග උපදෙස් දෙමින් මේක මෙහෙම කරමු කියමින් සියලු ආකාරයෙන් මේ කටයුත්ත ඉතාම අලංකාරව මාස 3 තිස්සේම එමින් යමින් මේ කටයුතු මේ සතර දෙනා සමග මෙමින් යමින් අවශ්‍ය දෑ සොයමින් බලමින් අන් අය හතර දෙනා ඒක රාශී කරගෙන ඒ මුදල් හදල් ඒක රාශී කරලා මේ වර්ෂ ගණනාවක් ආරම්භ කරන ලද්දාව මේ ගොඩනැගිල්ල නිමා වෙලා තිබුණෙම නැහැ මෙච්චර තාම. ඒකේ උඩ කොටස සම්පූර්ණ අර අත්වල නිර්මාණය කරලා තිබුණේ. නමුත් ඒක අවසන් කරලා තිබුණේ නැහැ. අපේ සෙනළු පුතණුවන්ගේ බලවත් ඕනකම තිබුණා මේ කටයුතු නිමා කරන්න. තාත්තා දැනුවත් කළා තව රැකියාවක් කරන කෙනෙක් නෙමෙයි මෙයා වෙලොක්කාවේ දන්නවට. මෙයා සල්ලි නැහැ. තාත්තාගේ සල්ලි ගොඩක් වියදම් කරා. නේද? තාත්තා දැනුවත් කළා. අවුරුදු දෙකකට කලින් ඇවිත් මේ ආරාධනාව කළේ සෙනඟ පුතා. තව කුඩා දරුවෙක් වශයෙන් තාත්තා දැනුවත් කරලා අම්මා දැනුවත් කරලා මේ කටයුත්ත ඕනෑකමින් බොහොම ඕනෑකමින් මේක කරන්න ඕනේ කියලා හොයලා බලලා සියලු දේවල් කළා. ඒ පුතා සතියේට දෙසරයක්වත් වෙනවා. ඇවිල්ලා උඩ කොටස් මොනවද කරන්න ඕනේ බලන්නවා. ඇවිල්ලා තාත්තත් එක්ක එනවා. ඇවිල්ලා බලනවා. අනිත් සියලු දෙනාම මේ විදිහට කටයුතු කරපු නිසා තමයි මේ අයුරින් මේ කටයුතු නිමා කරගන්න ලැබුණේ. ඒ නිසා අපි සතුටුපත් වෙමු. තරුණ දරුවෙකුගේ මූලික චේතනාවෙන් තමයි මෙවර වස් ආරාධනාව සිද්ධ වුණේ. ඒ නිසා අපේ අනිකුත් හතර දෙනාම ඔවුනොවුන් අඳුරගෙන තිබුණේ නැහැ. නමුත් මා හමුවේදී ඒ හතර දෙනාම හඳුනගෙන ඉතින් අපේ මේනක අමරසිංහ මැතිතුන් උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විතේ නැත්නම් ඉතින් ද්‍රවිඩ යුද කෝලාහල ප්‍රතිගුණ නොයෙක් විදිහේ කුමන්ත්‍රණකාරී ස්වභාවයන් නිසා නිතරම මේ ප්‍රදේශයට එීමට නැත්නම් තමාගේ රාජකාරිය පැහැර යන්න බෑ. දිවා රාත්‍රී කටයුතු වල යෙදෙනවා. ඒ නිසා එතුමා පුදුමාකාර කාර්යබහුලත්වයක් පසුගිය මොකද කොරෝනා වෛරසයේ විශාල වශයෙන් පැවතීම නිසා එතුමාගේ අධීක්ෂණයට මේ කටයුතු කරන නිසා එතුමාට එන්න නොහැකි වුණා. දින ගණනාවකට ආවේ. නමුත් අද එක වෙනකොට පමණ එතුමා පිටත් වෙන්නට වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ විදිහට කටයුතු නිමා කරන්න අපි කල්පනා කළේ. ඒ නිසා ඔයත් සතුටුපත් වෙන්න ඕනේ. කාලය, ශ්‍රමය, ධනය ඔය ඇත්තන්ගේ අප්‍රමාණ මේවායින් වැය කළා. අපේ ගරුකටේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම මේ පිළිබඳව දැක්කා. අපේ ඉහළමාලයේ ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වාසය කරනවා. උන්වහන්සේ විතරම දැක්කා මේ සදාවතුන් එමින් යමින් සෑම ආකාරයෙන් යාට සහාය වෙච්ච ආකාරය. ඉතින් මේ පිළිබඳව මම අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරන අතර මේ අවට වාසීන් වශයෙන් මාසික දාන වටන් කරන කුසුමාවතී අම්මා, ඒ වගේම අතුල විජේරත්න මහත්මයා, ඒ වගේම සාන්ත මහත්මයා, ප්‍රදීප් දර්ශිකා මහත්මිය, සෝමලතා මාතාව, ඒ වගේම ලක්ෂ්මී අම්මා, ඒ වගේම කුසුමාවතී අම්මා, ශ්‍රියාලතා මාතාව, ලීලාවතී
අම්මා, ඒ වගේ නිහාල් මහත්මයා, ඒ වගේම ලංකා සේපාලි කොළඹගේ මාතාව, ඒ වගේම සුරත් චන්දිමායි දෙපළ ශ්‍රියාලතා මාතාව, ඒ වගේම ප්‍රදීප් ඇල්විටිකල නීතිඥ ප්‍රදීප ඇල්විටිකල මහත්මයා ඇතුළු පිරිස, ඒ වගේම පින්වත් මාලාව තේජු මාතාව ඇතුළු ඒ පවුලේ දරුවන් ඇතුළු සෑම දෙනාම, මල්ලිකා මාතාව, කරුණාවති මාතාව, විනීතා කාන්ති මාතාව, කුෂාණී ආදිපතයතාව මේ සෑම දෙනාම විවිධ දායකත්වයන් ගනිමින් පරිස්කාර පූජාවට සම්බන්ධ වුණා. ඒ නිසා මේ අය බොහොම කාර්මිකව සිහිපත් කරනවා. ඒ නිසා නම් සිහිපත් කළාවෝද නොකළාවෝද කාලයේ ශ්‍රමයේ දිවා රාත්‍රී වෙහෙසෙමින් කළා උදාරක කැපවීම පිළිබඳව අනේක වාරයක් ඔයයන්ට පිං. විශේෂයෙන් මහා සංඝරත්නයට ඔයයන්ට නොසිතියා නම් මේ කටයුතු කරගන්න බෑ. එහෙම නැත්නම් මේ ස්වාමීන් වහන්සේ ශ්‍රම ධර්මයන් කරන්න බෑ. ඒ නිසා මේ කටයුත්ත අද ඔබගෙන් සිද්ධ වුණා. ඊ රාත්‍රී අනුශාසනාවේ මම කියවනේ විශේෂ අනුශාසනාවේ ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේම අනුත්තරං. බුදුරජාණන් වහන්සේ අපට ආරාධනා කළා ඔබටත් අපට මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න කියලා. ඒ ආරක්ෂා කර ගැනීම ඔබේ අපේ යුතුයකම. ඒ යුතුයකමයි ඔබ අපේ ඉෂ්ට කළේ. අවුරුදු 2500කට පිට බුද්ධ පරිනිර්වාණය වෙන්නට මත්තෙන් උන්වහන්සේගේ බුදුනුවණින් දැනගත්තා මේ සම්බුද්ධ ශාසනය රකින්න ජාතිය ලංකාවේ පහළ වෙන බව. පතිතිස්සති දේවින්ද ලංකායන් මම ශාසනං තස්මා සපරිවාරන්තං රක්ඛ ලංකංච සාලුකං කියලා දේශනා සඳහන් වෙනවා. එහෙනම් මේ ජාතිය මේ පිරිස නම් ගොත් සහිතව උන්වහන්සේගේ බුදුනුවණින් දැනගත්ත නිසා මේ සම්බුද්ධ ශාසනය මේක ආරක්ෂා කරන්නට යෝධ බල පරාක්‍රමයෙන් යුක්තත්ව පහළ වෙලා මේ ආරක්ෂා කරනවා කියන අදහස උන්වහන්සේ තුල තිබුණා. ඒ නිසා උන්වහන්සේ ලංකාවට තුන් වතාවක් වැඩම කළේ. ඒ නිසා මේ ජාතිය අපි ඒ නිසා අපේ කාලය, ශ්‍රමය, ධනය වැය කළේ නෛර්යානික ශාසනයක වෙන ආගමක නෙමෙයි. නොමිලෙන ආනිසංස ගෙන දෙන සත්‍ය වූ සැබෑ වූ ධර්මයකයි ඔබේ මේ කාලය, ශ්‍රමය වැය කළේ. එහෙනම් කැඳහැන්දක් ඇල්වතුරු විදුරුවක් නමුත් පූජා කරගත්තේ නම් ඒ මහත්ඵල මහානිසංස වෙනවාමයි. ඒ නිසා ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න වෙලාව නෙමෙයි. ඒ නිසා මේ නන් අයුරින් විශේෂයෙන් මේ මාස ගණනාවක් තිස්සේම නාවික හමුදාවේ තරුණ දරු පිරිසක් මේ විහාරස්ථාන නේවාසික නතර වෙලා ස්වාමින් වහන්සේලාට දානුවටන් කළා. දාන යුවා බුද්ධ පූජාව තිබ්බා. අපේ මේ කුටි සේනාසන අතුගා ඒ වගේම බුද්ධ මන්දිර පිරිසිදු කරලා සියලු ආකාරයෙන් සියලුම කැපවීම කරලා දරු පිරිස මේ කටයුතු යෙදුණා. ඒක බොහෝම සිහි කටයුතු කාරණයක්. මම හිතනවා සේනක සෙනවිරත්න මැතිතුන්ගේ අනුදැනුම වුණා මේ දරුවෝ ඒ තරම් කැපවීමෙන් කටයුතු කළා. ඒ නිසා ඒක ඒ දරුවන්ට බොහොම ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාව කරන්නට ඕනේ. ඒ නිසා මම හිතනවා මේ ඇත්තම් පිළිබඳ බොහොම හෘදයාංගමේ ඒ දරු පිරිස කතා කරා. ඒක බොහොම සම්භාවනීය කතා කරපු කාරණාවක්. ඒ නිසා දරු පිරිස බොහොම ඕනෑකමින් අපේ ගෞරවය ආරක්ෂා කරගනිමින් බොහොම කටයුතු වල යෙදුනේ නිසා ඒ පිළිබඳව බොහොම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේ මාසික දානවටයන් කරන නිරන්තරයෙන් ඒ යන මව්වරු පියවරු විශාල පිරිසක් මෙතන සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒ සෑම දිනාටම මේ උදාාරතර පිණේ බලයෙන් ශක්තියෙන් සිතක් සාන්තියක් සැනසෙල්ලක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රදේශවාසී වූද අවට ඈත ප්‍රදේශවලින් පැමිණලා සම්බන්ධ වෙන්නා වූ සෑම දිනාටම මේ කුසලය නිවන් සුව පිණිස වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට රත්නත්‍රය ආනුභාව වලින් සියලු දෙවියන්ගේ දිවුරක වර්ණයෙන් පැමිණ තිබෙන අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක කටවා හෝ ආදෝසාන්තකාරයක් වේනම් සියලු දෝසාන්තකාරයන් දුරිය භූත වේවා. කායික සුවය සැලසේවා, මානසික සුවය සැලසේවා. සුවසේ නින්දියාවා, සුවසේ අවදේවා. නපුරු සිහින නොපෙනේවා. දෙවියන්ට ප්‍රිය වේවා. දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා. බුද්ධ ආඥාවේ බලයෙන්, බුද්ධ ඉරියානුභාව බලයෙන්, බුද්ධ සත්‍යානුභාව බලයෙන් අපකලා උදාාරතර මේ සත්‍ය කුසල බලයෙන් සෑම දිනාටම සකල පැතුම් ඉෂ්ට වුණ වාසනාවන්ත ජීවිත ගත කර ගන්නට මේ කුසලය හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පෑන් බඳුන අතරගෙන පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන්නේ.
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ යතාවාරි මහා පුරා පරිපූර්ණති සාගරං මේ පේතානං උතකප්පති සකම්මද්දායකාදීනං භවතති මේ ගෝනින්නම් පේතානං උතකප්පති ලබනාපති කට්ටි කරනවා කට්ටි වෙනවා ජනම රස්සේ බරකටත් වයි ආයෙ මේ විදි කරමු රස්සාවක් කරමු එහෙනම් සියලු දෙනාම භෝජන සංග්‍රහය විදින්න පහලට යනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා ජනවයි ඉන්න තැන් වල